හැමදාම ඔයගලන්ට පත් කාලේ එපා වෙලා නම් ඔන්න අද මම අරගෙන ආවා රසම රස ලේසි රොටි එකක්. මේ රෙසිපි එක මට කියලා දුන්නේ මුස්ලිම් ආන්ටි කෙනෙක්. හදන්නත් හරිම ලේසි, හරිම රසවත්. අපි බලමු එහෙනම් මේ රසවත් රොටි එක ලෑස්ති කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට ඕන කරනවා පාන් පිටි ග්‍රෑම් 350ක්. පාන් පිටි ග්‍රෑම් 350න් ඔයාලට රොටි 6ක් වගේ හදා ගන්න පුළුවන්. දැන් මුලින්ම ඔයාලා ලුණු තේ හැඳි එකක් එකතු කරගන්න. ඊට පස්සේ මම ගී තේ හැඳි එකක් එකතු කරගන්න. ඔයාලට ගී තෙල් නැත්තම් බටර් හෝ මාගරින් එහෙම නැත්තම් පොල් තෙල් ටිකක් එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපිට මේ පිටිමෝලිය අනා ගන්න වතුර ඕන කරනවා. වතුර ටික ටික දාලා ටිකක් ගන්න පිටිමෝලියක් හදා ගන්න. අර අතේ ඇලෙන්නේ නැති වෙන තමයි මේක ඕන කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ හොඳට විනාඩි 5ක් විතර අනාගත්තට පස්සේ මේ හදාගත්ත පිටිමෝලිය වහලා පැය භාගයක් වගේ තියාගන්න. ඊට පස්සේ අපි මිශ්‍රණය ලෑස්ති කරගමු. දැන් මම කරන්නේ පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට ඕන කරනවා චිකන්. මම චිකන් ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. කටු නැති කොටස් වලින් අරගෙන හොඳට බ්ලෙන්ඩ් කරලා ගන්න. දැන් මේ වගේ චිකන් ටික දාගන්න. දැන් ඔය ලුණු දාන්න යන්න එපා. ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියලා චිකන් ටික අපි හොඳට මෙන්න මේ වගේ කලවම් කරමින් විනාඩි 10ක් විතර ලිපේ තියාගමු. විනාඩි 10ක වගේ ගියාට පස්සේ මම මේකට එකතු කරගන්නවා ලුණු ටිකක්. ඊට පස්සේ මිරිස් කුඩු තේ හැඳි එකක් ගම්මිරිස් එකතු කරගන්නවා. ඉතින් මේ දේවල් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. ඊළඟට සොයා සෝස් තේ හැඳි දෙකක් වගේ දාලා මේ වගේ අපි හොඳට කලවම් කරමු. හොඳින් කලවම් කරගත්තට පස්සේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගෙන මම එකතු කරගන්නවා කපාගත්ත ලොකු ලුණු කිටි දෙකක් සහ අමු මිරිස් කරල් දෙකක්. ඊළඟට තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. ඒ ටික එකතු කරලා හොඳට කලවම් කරන්න. ඉතින් අර අපි කලින් එකතු කරපු මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු ඒ දේවල් මදි නම් ඔයාලට පුළුවන් මේ වෙලාවේ බලලා නැවත එකතු කරගන්න. ඉතින් මෙන්න මේ වගේ හොඳට කලවම් කරලා අන්තිමට මම එකතු කරගන්නවා චූටියට කපාගත්ත කොත්තමල්ලි කොළ ටික. ඉතින් කොත්තමල්ලි කොළ නැත්තම් ප්‍රශ්නයක් නෑ. නමුත් පුළුවන් නම් එකතු කරන්න. එතකොට අමුතු රසක් තියෙනවා. ඔන්න දැන් අපේ චිකන් මිශ්‍රණය හරි එක චුට්ටක් පැත්තකින් තියාගන්න. දැන් මේ පිටි මිශ්‍රණය හරියටම පැය භාගයකට පස්සේ දැන් ඔයාලට පුළුවන් බෝල වලට කඩා ගන්න. සාමාන්‍ය ප්‍රමාණය බෝල වලට කඩා ගන්න. ගොඩාක් ලොකු කරන්න යන්න එපා. ඉතින් සාමාන්‍ය පාන් පිටි ග්‍රෑම් 350න් ඔයාලට 6ක් වගේ කඩා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් බෝඩ් එකට පොඩ්ඩක් තෙල් චුට්ටක් ගාලා මෙන්න මේ විදිහට පිටි බෝලේ හොඳට චුට්ටක් දිග අර ගන්න. ඉතින් රෝලින් පින් එකක් නැත්නම් හොඳට අතින් දිග අර ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අර හදාගත්ත චිකන් මිශ්‍රණය මෙන්න මේ විදිහට තියලා නැවත මෙන්න මේ වගේ බෝල කර ගන්න. ඉතින් මෙතන වැඩි පිටි කොටස් තිබ්බොත් පොඩ්ඩක් කඩලා අයින් කර ගන්න. ඉතින් ඔය විදිහට මුලින්ම මෙන්න මේ වගේ චිකන් පිරවුම දාලා බෝල ටික හදා ගන්න. ඉතින් ඔය වගේ හදාගත්තට පස්සේ මුලින්ම හදාගත්ත රොටි එක අරගෙන මෙන්න මේ වගේ අපි දිග අරගමු. ඉතින් හොඳින් දිග අර ගන්න නැත්නම් ඇතුළ අමු වෙන්න පුළුවන්. හොඳින් මෙන්න මේ වගේ දිග අරගත්තට පස්සේ ඔයාලට පුළුවන් තැටියකට තෙල් ටිකක් දාලා හොඳට පුච්ච ගන්න. ඉතින් ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියලා මේක පුච්ච ගන්න ඕනේ. නැත්නම් ඔයාගේ රොටි එකේ ඇතුළ අමු වෙන්න පුළුවන්. අඩු ගෙන්දරේ හොඳට දෙපැත්ත මෙන්න මේ වගේ හරවමින් හොඳින් පුච්ච ගන්න. ඊට පස්සේ ඔයාලට අන්තිමට පුළුවන් රොටි එක හදාගත්තට පස්සේ කැමති නම් විතරක් කොත්තමල්ලි කොළ ටිකක් සහ බටර් ටිකක් දාලා මෙන්න මේ වගේ උඩින් පොඩ්ඩක් ගා ගන්න. එතකොට හරිම රසයි වගේම තමයි හරිම සුවඳයි. ඉතින් මේ රොටි එක ඇත්තටම හරිම රසයි. මේ රසවත් චිකන් පරාට එක ඔයාලට ලේසියෙන් හදා ගන්න පුළුවන්. හැමදාම බත් කාලා එපා වෙලා නම් ඔන්නවා පොඩ්ඩක් මේ රොටි එකත් try කරලා බලන්න.